අර කතා කරානේ එක මහත්ම මේ යෝජනාව ඉදිරිපත් කරමින් නේද මිස්ටර් පුට්නෝට් හැමදාම කියන දේ ගැන මම කියන්නේ එයා හරි සුද්ධවන්ත විදිහට කියන්නේ. එයා රාජ්‍ය ඇමති දෙන නියෝජ්‍ය ඇමතිට කාලයක් හිටියා. මේ තියෙන මංගාව ලේඛනයක් 2015 අර කීවේ අපේ නලින් ජයතිස්ස සමතුමත් කිව්වා දශමයකින් බෙදන්න ඕනේ එකෙන් වෙනස් කළා. මේ තියෙන්නේ 90 18ක අය කරගන්න ඕනි දේවල්. දැන් මේ නඩු ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේගොල්ලන් මේ හරි වේදනාව දැනෙන්නේ. ඒ නඩු ක්‍රියාත්මක වෙනවා. ඩොලර් මිලියන 1.5 මේක සඳහා ඒ තාම නඩු යනවා. ඩොලර් මිලියන 1.5ගේ තනින් තරට තියෙනවා. ඒකේ කොහොමද ඇෂ් වලින් එන්න ඕනි ගාන, සල්ප වලින් එන්න ඕනි ගාන ඉස්සෙල්ලා. ඉතින් ඒවා අපි යන ඉස්සෙල්ලා ඒවා ඒ ප්‍රමාණ රජයටයි මේ රටට අහිමි වීම. ඒ වගේම තමයි ඒගොල්ලෝ මුලින්ම මීටින් වල ආවම කිව්වේ මේ බාල ගල්ලංගුරු මේ බාල ගල්ලංගුරු. ඒ බාල ගල්ලංගුරු ඒක ප්‍රමිතිය යම් ප්‍රමාණයක් අඩු ඒවට ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙන්නේ අතීතයේ මේ ආපු නිසා. ඒ අතීතයේ ආවිල්ලා තියෙන ආපු දඩ දාපු ප්‍රමාණයක් කියන්න. දැන් ඔය ටෙන්ඩරේ දීලා ඒක හරියට ප්‍රොකියුමන්ට් යන එකනේ මෙයාලට ප්‍රශ්නේ. අතීතයේ මොකද උනේ මීට කලින් වතාවේදී මොකද උනේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පොටෙන්ෂල් එකකට දුන්නා. ටෙන්ඩරේ දිනපොය පැත්තක තියලා දුන්නා. එතකොට කතා කරේ නෑනේ. දැන් මේ රෙජිස්ටර් උනේ නෑ කියන අර දවසක් පහුණා කියලා ගෙවන්න. එකක් ගෙවලා තියෙනවා. නමුත් ඒකෙම කියනවා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඒක ප්‍රශ්නේ දරාය අර ටෙන්ඩර් ප්‍රොසීජර් එකට තොරව කැබිනට් පේපර් දාලා දෙනවා. ඒ වගේම ඒක වෙලා තියෙනවා 2017. දැන් පහුගිය කාලේ වගේම තමයි ඔය පොහොට්ටු මන්ත්‍රීලා තුන්දෙනෙක් ඉන්නවනේ දෙන්නෙක් මේ හැම කියන ක්‍රියාවලියටම සම්බන්ධයි. මේ මාපියා පිටිපස්ස ඉන්නවා. ඒවා ආරක්ෂා කරන්න මේ සමගි ජන බලවේගෙත් ක්‍රියා කරන එක තමයි ඔය හිටපු මේ රාජ්‍ය අමාත්‍යතුමා 2017 දැන් මෙතන නෑ මං හිතන්නේ කතාවක් කියලා තියෙනවා මෙහෙම. නමුත් දැන් මේ 2017 වෙන්නේ ඒකෙත් පවිත්‍රා වන්‍යාරච්චි ඇමති ඉන්න කාලේ ඒකේ ටෙන්ඩරේ දිනපොය පැත්තක තියලා එවකට මුදල් ඇමති බැසිල් එයාගේ මැදිහත් වීම මත දෙනවා වෙනත් සමාගමක්. ඒ මුදල් ඇමති කියලා මේකට කියනවා මෙහෙම. මේ කතාවේ කියනවා නමුත් නොබෙල් සමාගමේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි හිටපු සභාපතිතුමාගේ ප්‍රශ්නයක්ම නෙවෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ නොබෙල් සමාගමට මේ රටේ ගල්ලංගුරු සැපීමේ ඒකාධිකාරීත්වය හිමි කරගන්න එතුමාගේ පුත්‍ර නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාගේ පාසල් මිත්‍රයෙක් අවුරුදු 21 තරුණ ළමයෙක් ගල්ලංගුරු සමාගමේ සභාපතිකමට පත් කළා. ඔන්නම තමයි වැඩේ උනේ. හොඳම වීලියෝ තමයි අන්න ඒවා කතා කරපු අය. ඒ කාලේ අමතිකම දරපු පසු කාලේ අමතිකම දරපු අය දැන් මේ එකතු වෙලා මේ වැඩේ හරියට යනකොට මේ අවුලට රට අවුලට පත් කරපු අය විශ්වාස මං කියනවා. මේ රටේ ජනතාවට අපි ඉතා පැහැදිලිව කියනවා දැන් මෙතන මේ තියෙන්නේ මෙයාලා දැන් සූත්‍ර වෙනස් කළා ඒ විදිහට අය කරගන්න ඕන ගොඩාක් මුදල් තියෙනවා. ඒ වගේම තමයි ටෙන්ඩර් ප්‍රොසීජර් නැතුව ඒවා පැත්තකට දාලා අපි විවක්ෂ මන්ත්‍රීවරුන්ට කියන මේ අතීතය හොයන්න. ඒ අතීතය හොයන්න. ඒක තමයි අද නලින්ද අමතුමා කිව්වේ මේ සියලු කාරණයක් එන්න. මේ සියල්ල නිවැරදිව යන ක්‍රමවේදයක් තුළ ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා නම් මේ ගල්ලංගුරු බාලයි කියලා ඒ ආපු සියලු ගල්ලංගුරු හැම වෙලාවෙම තියෙනවා. දැන් ඔය එළියෙන් නම් කෑ ගන්න තව ඉන්න හිටපු අර දැන් අඬන කෙනෙක් ඉන්නවනේ 2018 කලින් ඇමතිකම දරපු. එයා කාලේ 97ක් පිට රිජෙක්ට් වෙලා තියෙනවා. දඩා අය කළා තියෙන්නේ ඩොලර් ලක්ෂ 3මාර ඩොලර් ලක්ෂ 3මාර දැන් 93කින් විතරක් ඩොලර් ලක්ෂ 12ක විතර ඩොලර් මිලියන 12ක විතර අය කරලා තියෙන වෙලාවක ඒගොල්ලෝ අඬනවා කෑ ගන්න. ඒ නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ හොරකම වංචාව මේක ආයුධයක් කරන කරපුවා ඒ ක්‍රියාවලියෙන් මිදලා ලස්සනට ප්‍රොකියුමන්ට් එකක් තුල වැඩේ යනකොට දැන් කලබල වෙලා තමයි කෑ ගන්න. ඒ නිසා